ඔයාලා එකතු වෙලා ඉන්නේ ෆැන් ඔෆ් ෆෝචූන් චයිනීස් කතාවේ අවසාන කොටසත් එක්ක. ඔයාලා තාම CK Drama Bite YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ළඟ තියෙන bell icon එක click කරන්න. අද කතාව පටන් ගන්න එල්ල වුණ දරුණු ප්‍රහාරයෙන් පස්සේ ලීලොන්ට මුලින්ම සිහිය එන තැනින්. ලීලොන් ඊචෙන් ළඟට යද්දිම ඔහුටත් සිහිය එනවා වගේම ෂුයාන්ට තාමත් සිහිය නැහැ කියලා ඊචෙන් ඔහු ළඟට යන්න හදද්දි ලීලොන් ඔහුව නවත්තන ගමන් වෙන්සොන් එක්ක ගනුදෙනු කරන්න මට ක්‍රමයක් තියෙනවා කියනවා. මගේ සැබෑ ස්වරූපය පැගෝඩ ගහක්. ඒ වගේම මම කලින් සදාකාලික දැවෙන දැවේ ගින්නෙන් දැවෙමින් හිටියේ. ඒ නිසා වෙන්සොන් ළඟ තියෙන සදාකාලික දැවෙන දැවේ ගින්න මට ආකර්ෂණය කරගන්න පුළුවන්. එතකොට ඔහු ළඟ තියෙන යක්ෂ බලය දුර්වල වෙයි. ඒ වෙලාවේදී ඔබ ඔහුගේ අභ්‍යන්තර හරය විනාශ කරන්න අවස්ථාවක් ලබා ගන්න කියලා ඊචෙන්ට කියනවා. ඒත් මම මේක කළොත් ඔබ මියයයි කියලා ඊචෙන් කිව්වහම ලීලොන් ඔහු ළඟ තියෙන යක්ෂ බලෙන් අඩක් ඊචෙන්ට ලබා දෙනවා. මගේ බලය සහ බින් ඊ යක්ෂ බලය එකතු වුනහම වෙන්සොන්ට සටනක් දෙන්න පුළුවන්. ඒ වගේම මං ඔයා මේක හරියට කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඔයා මාව කලකිරවන්න එපා කියලා ලීලොන් කියනවා. ලීලොන් ඔහුගේ බලෙන් භාගයක් ඊචෙන්ට දීපු නිසා ලීලොන්ගේ නළලේ තිබ්බ සලකුණ ඊචෙන්ට මේ වෙලාවේ ලැබෙනවා. සිහිය නැති වෙලා ඉන්න ෂුයාන් දිහා බලන ලීලොන් අපි පොඩි කාලේ ඉඳන් එකට වගේම එකට රණ්ඩුණා. ඒ නිසා ඔයා මේ වගේ වැඩකට නැති කෙනෙක් විදිහට දකින්න කැමති නෑ කියමින් ලීලොන් ඔහුගේ ඉතුරු යක්ෂ බලයේ භාගය ෂුයාන්ට ලබා දෙනවා. ඉතින් කට්ටියම මේ වෙලාවේ නැගිටිනා වගේම ලීලොන් ඊචෙන්ට සත්තේ ඇස ලබා දුන්නට පස්සේ වෙන්සොන්ගේ සැබෑ ස්වරූපය ඔහුට පේන්න ගන්නවා. සත්තේ ඇස කොහොමත් මුලින් ඉඳන් මට අයිති නැහැ කියලා ෂුයාන් දිහා බලමින් කියන ලීලොන් මම දැන් ඒක ඔබට ලබා දෙනවා. මේ නිසා ලෝකය පැහැදිලිව ඔබට පෙනෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මම වගේ වෙන්න එපා කියලත් ඔහු ඊචෙන්ට කියනවා. ලීලොන් මේ වෙලාවේ වෙන්සොන් දිහාවට යනවා වගේම ෂුයාන් ඔහුව නවත්තන්න උත්සාහ කරද්දි ඊචෙන් ෂුයාන්ව නවත්තනවා. ලීලොන් මේ වෙලාවේ ඔහුගේ පැගෝඩ ආත්ම බලය පාවිච්චි කරන්න ගන්නා වගේම වෙන්සොන් එක දිගට ලීලොන්ට ප්‍රහාර එල්ල කරන්න ගන්නවා. මේ නිසා වෙන්සොන් අඩපණ වෙනවා වගේම ලීලොන් තමන්ගේ මිතුරන් වෙනුවෙන් ඔහුගේ ජීවිතේ පරිත්‍යාග කරනවා. ෂුයාන් ඊචෙන්ට ඔහුගේ තනි වචනේ මායාවක් කරමින් තටු ලබා දෙනවා. වෙන්සොන් සහ ඊචෙන් අතර දරුණු සටනක් මේ වෙලාවේදී ඇති වෙන්න ගන්නවා. මේ වෙලාවේ ඊචෙන් වෙන්සොන්ට කඩුවෙන් පහර දුන්නහම වෙන්සොන් ඔහුගේ බලෙන් ඒක නවත්තන් ඉද්දි ෂුයාන් ඊචෙන්ට උදව් කරනවා වගේම මේ නිසා ඔහුගේ අභ්‍යන්තර හරය තියෙන අත අයිස් බවට පත් වෙලා ඔහු විනාශ වෙලා අළු වෙලා යනවා. ෂුයාන් මේ වෙලාවේදී ඊචෙන් ළඟට යනවා වගේම ඊචෙන් පාදකයක් ඇතුලේ හිර වෙලා ඉන්නේ කියලා මේ වෙලාවේ තේරුම් ගන්නවා. ඔයා හිතුවද මාව ලේසියෙන් මරන්න පුළුවන් කියලා? මම ෆීනික්ස් කුරුල්ලෙක් වගේ. මාව මරණ හැම වෙලාවකදීම සදාකාලික දැවෙන දැවේ අලුමතින් මං ආයිත් නැගිටිනවා කියලා වෙන්සොන් කියන ගමන් ඔහු ආයිත් නැගිටින ගමන් ඊචෙන්ගේ බෙල්ල හිර කරන්න ගන්නවා. ඉතින් චොං ඌ කඳවුරේ තියෙන වෙන්සොන් වන්දනා මාන කරන පින්තූරය තියෙන තැන ශක්තිමත් බාධකයක් දාලා තියෙන්නේ කියලා බායිජියු අතීතෙදි ෂෙන්මෙයිගෙන් දැනගෙන ඉඳලා තියෙනවා. ඒ වගේම ෂෙන්මෙයි මිය යන මොහොතේදී වෙන්සොන් දැන් අමරණීය කෙනෙක්. ඔහුට කාටවත් මුකුත් කරන්න බෑ. ඒ නිසා බායිජියුට පැනලා යන්න කියලා තියෙනවා. ඉතින් වෙන්සොන් සදාකාලික දැවෙන දැවේ අළු වලින් නැවත ඉපදෙනවා කියලා බායිජියු දැනගෙන ඉඳලා තියනවා වගේම ඒ බාධකයේ ඇතුලේ තියෙන කුටිය තමයි ඒ අළු තැම්පත් කරලා තියෙන්නේ කියලා බායිජියු තේරුම් ගන්නවා. කුන්ලුන් කන්දේ ඉඳන් එද්දි ඊචෙන්ගේ ඇඳුමෙන් ගලවන් ආපු සීනුව දිහා බලන ගම මම මගේ රාජකාරිය කොහොම හරි ඉටු කරන්න ඕනේ කියලා හිතලා බායිජියු ඔහුගේ සම්පූර්ණ බලය යොදාගෙන මේ බාධකයේ ඇතුලෙන් කුටියට ඇතුල් වෙන්න උත්සාහ කරනවා. මට එළියට එන්න බෑ. මෙතන බාධකයක් තියෙනවා. ඒත් මේ බාධකය හරහා යක්ෂ ශක්තිය එවන්න පුළුවන්. මම මගේ සහ ලීලුන් මට දීපු සම්පූර්ණ ශක්තිය ඔයාට එවන්නම්. වෙන්සොන් ඔහුගේ සම්පූර්ණ බලය අරන් නැගී හිටින්න කලින් මේ බාධකය විනාශ කළා දාන්න කියලා ඊචෙන් කියනවා. ඊචෙන් බාධකය හරහා ඔහුගේ ශක්තිය ෂුයාන්ට එවනවා වගේම මේ
බාධකය විනාශ කළොත් මම වගේම ඊචෙනුත් මිය යනවා කියලා වෙන්සොන් මේ වෙලාවේ කියනවා. ඒත් ඊචෙන් බාධකය විනාශ කරන්න කිව්වහම ඔයා තාම ඇතුලේ ඉද්දි මට ඒක කරන්න බෑ කියලා ෂුයාන් කියනවා. ඒක විනාශ කරන්න ඔයාගේ තනි අකුරේ මායාවන්ගෙන් මට බලපෑමක් වෙන්නේ නෑ කියලා ඊචෙන් කිව්වහම ඔහුට පියාපත් ලබා දෙන්න ෂුයාන් තනි අකුරේ මායාවක් කළේ කියලා මතක් වෙලා මට ඒක කරන්න බෑ. මොකද දැන් ඔයාට තනි අකුරේ මායාවන් බලපානවා. ඒ හින්දා ඔයා මිය යයි කියනවා. ඊචෙන්ගේ දැඩි ඉල්ලීම නිසා ෂුයාන් අවසානයේදී ඔහුගේ තනි අකුරේ මායාව පාවිච්චි කළා. බාධකය විනාශ කරනවා වගේම වෙන්සොන් වගේම ඊචෙනුත් ඒකෙන් මිය යන්න ඇති කියලා හිතමින් ඉද්දි ඊචෙන් ඔහු ළඟට ඇවිත් අත දික් කරාම ෂුයාන් හිතන්නේ ඔහු හීනයක් දකිනවා කියලා. ඒත් ඒක හීනයක් නෙමෙයි කියලා තේරුම් ගන්න ෂුයාන් ඊචෙන් එක්ක මේ වෙලාවේ සතුටු වෙනා වගේම මගේ තනි අකුරේ මායාව ආයිත් ඔයාට වැඩ කරන්නේ නැත්තේ කොහොමද කියලා අහනවා. ඒ වගේම වෙන්සොන්ට ආයිත් ඉපදෙන්න පුළුවන් නේද කියලා ඊචෙන් ඇහුවාම කවුරු හරි සදාකාලික දැවෙන දැවේ අලු විනාශ කරා නම් ඔහුට ආයිත් ඉපදෙන්න බැරි වෙනවා කියලා ෂුයාන් කිව්වහම ඒ අලු බඳුන විනාශ කරන්න ඇත්තේ කවුද කියලා මේ දෙන්න හිතන්න ගන්නවා. ඒ වෙන්සොන්ව හොඳටම දන්න කෙනෙක් වෙන්න ඇති කියලා ෂුයාන් කිව්වහම ඒ බායිජියෝ කියලා ඊචෙන් තේරුම් ගන්නවා. ඉතින් ඇත්තටම වෙලා තියෙන්නේ බායිජියෝ අමාරුවෙන් බාධකය ඇතුලෙන් ගිහිල්ලා සදාකාලික දැවෙන දැවේ අලු බඳුන විනාශ කළා තියෙන එක. ෂුයාන් මේ වෙලාවේ ඔහු ළඟ තියෙන බායිජියෝ දීපු පිහාටුව ඊචෙන්ට දෙන ගම ඔයා බායිජියෝ ගාවට යන්න මං ඔයා එනිකල් යක්ෂ දඩයම් කාර්යාලි බලන් ඉන්නම් කියනවා. ඊචෙන් පිහාටුවේ මාර්ගෙන් බායිජියෝ ඉන්න තැනට යනා වගේම ඔහුට දකින්න හම්බෙන්නේ මිය ගිහින් ඉන්න බායිජියෝව. ඊචෙන්ට මේ දේ දරා ගන්න බැරි වෙනා වගේම ඔහුට බායිජියෝව මුණ ගැහුණ මොහොත වගේම ඔහුත් එක්ක ගත කරපු කාලය මතක් වෙනවා. ඒ වගේම බායිජියෝගේ අතේ තියෙන තවන්ගේ ඇඳුමේ සීනුව දැකලා ඔහුට තවත් දුක හිතෙනවා. බායිජියෝගෙන් සමාව ඉල්ලන ගම මම ඔයාව ගෙදර ගෙනියන්නම් කියලා බායිජියෝවත් අරන් ඔහු යක්ෂ දඩයම් කාර්යාලයට යනවා. වෙන්ෂියා ඕට පහර දෙමින් ඉන්න ෆැන්ඉන් මහතට නිවැරදි සිහියට එන්න කියලා අඬන ගමන් ඇය කියනවා. මේ වෙලාවේ ඔහු පියවි සිහියට එනා වගේම මට සිහිය ආවේ කොහොමද කියලා ඇහුවාම ඒ ඇගේ කඳුළු නිසා කියලා තේරුම් ගන්න වෙන්ෂියා ඒක උනේ බයිස් බලය නිසා කියනවා. ඒත් මේ වෙලාවේ ඔහුට ආයි අමාරු වෙනා වගේම අභ්‍යන්තර හරය ශරීරයට ඇතුල් වුණාට පස්සේ ඒක ආයි ආපස්සට හරවන්න බෑ කිව්වහම වෙන්ෂියා ඔහුව සනසන ගම ඔයාට මුකුත් වෙන්නේ නෑ කියනවා. මාව දැන් බේරගන්න බෑ. අනිත් මිනිස්සුන්ගේ ශරීරයේ ඇතුළට අභ්‍යන්තර හරයක් ඇතුල් වෙන්න කලින් ඔවුන්න ගිහින් බේරගන්න කියලා ඔහු මේ වෙලාවේ කියනවා. ඒ වගේම මම ඔයාව දාලා යන්නේ නෑ කියලා පොරොන්දු උනත් තවදුරටත් ඒක කරන්න බෑ කියමින් ඔහුගේ අභ්‍යන්තර හරය එළියට අරන් ඔහු ඒක විනාශ කරනවා. දැන් ඉඳන් කවුරු හරි ඔයා ගැන බලාගනී කියලා මෙතෙන්ට එන ෂුයාන් දිහා බලාගෙන වෙන්ෂියා ඕට කියමින් ෆැන්ඉන් මහතා මිය යනවා. නගරේ ඉන්න හැමදෙනාටම ආයිත් අසනීප වෙනා වගේම ඔවුන් හැමදෙනාටම සිහිය නැති වෙලා යනවත් පෙන්නනවා. ෂුයාන් වෙන්ෂියා ළඟට ගිහින් ඇයව සනසන ගම නගරේ ඉන්න හැමදෙනාම යක්ෂාවේශ උන මිනිස්සු බවට පදෙමින් යනවා කියලා කියනවා. බයිස් බලය නිසා මගේ කඳුළු වලින් ඔවුන්ව සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න පුළුවන්. ඒ හින්දා මගේ ශරීරයේ තියෙන බයිස් බලය නිදහස් කළා වැස්සක් බවට පත් කරන්න පුළුවන් තාක්කල් හැමදෙනාම බේරගන්න පුළුවන් කියලා වෙන්ෂියා කියනවා. මගේ මාස්ටර් මට ඉගැන්නුවා මේක තමයි බයිස් දේවතාවියකගේ ජීවිතේ පූජා කිරීමේ අවසාන මන්තරය කියලත් ඇයි කියනවා. බයිස් බලය නැති වුණොත් ඔයා මිය යයි කියලා ෂුයාන් කිව්වහම මගේ ශරීරයේ කොහොමත් විස තියෙනවා. ඒ නිසා මට තවත් කාලයක් ඉතුරු වෙලා ඇති කියලා මම හිතන්නේ නැහැ. මිය යන්න මේක හොඳ ක්‍රමයක් නෙමෙයිද කියලා ඇය අහනවා. මට ඊට වැඩිය හොඳ විදිහක් තියෙනවා කියලා ෂුයාන් කියන ගම කලින් දවසක ඔහු විසින් කැටයම් කරන ලද අත් පළඳනාව ඇයට පළඳන ගම මේක පරිස්සමෙන් තියාගන්න කියමින් ඇයව තුරුල් කරගන්නවා. මේක මම විසින්ම කැටයම් කරපු එකක්. මේ වගේ ඒවා ලෝකේටම තියෙන්නේ එකයි. ඔයා මේක නැති කරගත්තොත් ඔයාට මේ වගේ තවත් එකක් හොයාගන්න බැරි වෙයි. ඒ වගේම ඒක හැමදාම පැලඳගෙන ඉන්න. එතකොට ඔයාට මාත් එක්ක ඉන්නවා කියලා හිතන්න පුළුවන් කියලා ඔහු කිව්වා.
කිව්වහම ඔයා මොකක්ද කරන්න හදන්නේ කියලා ඇය අහනවා. බයිස් ටෝකන් එකට බලය ලැබෙන මූලාශ්‍රය මොකක්ද කියලා ඇය දන්නවද කියලා ෂුයාන් ඇහුවාම මගේ මාස්ටර් කියලා තියෙන විදිහට බයිස් ටෝකන් එකේ දිව්‍ය බලයට මූලාශ්‍රයක් නෑ. ඒක චක්‍රයක් කියලා ඇය කියනවා. ඒක චක්‍රයක් කියන්නේ ඒකේ බලය අනිෂ්ට ශක්තියෙන් එන එකක් නිසා කියලා ඔහු කියනවා. බයිස් දිව්‍ය බලය කියන්නේ අහසේ වගේම පෘථිවියේ චක්‍රවල බලය. ඔයා නැත්තම් මම දේශසහගත ශක්තිය රැස් කළා බයිස් චක්‍රය දිගට අරගෙන යන්නේ කොහොමද කියලා වෙන් ෂියාओගේ මාස්ටර් එකපාරක් ඔහුගෙන් අහලා තියෙනවා. මේ ගැන මතක් කරන ෂුයාන් දේශසහගත ශක්තිය වැඩි වෙන තරමට බයිස් බලය ශක්තිමත් වෙනවා කියනවා. ඒ වගේම බින් ඊ වංශයේ තහනම් ප්‍රදේශයේ තිබ්බ මිත්‍යා ලෝකයේ ඇතුළේදී මම මගේ අනාගතය දැක්කා. අවසානයේදී වලාකුළු කඩුවෙන් මම මිය යනවා. ඒ නිසා මම මගේ ශරීරය පාවිච්චි කළා බයිස් බලයේ චක්‍රය නැවත ආරම්භ කරන්න. මේක තමයි කරන්න පුළුවන් හොඳම ක්‍රමය කියලා ඔහු කිව්වහම වෙන්ෂියාओ ඒකට විරුද්ධ වෙන ගම මේක බයිස් දේවතාවිය කරන්න ඕන දෙයක්. ඔයා නෙමේ කිව්වහම ඔහු ඇගේ කඳුළු පිහදාන ගම මම ඔයාට පොරොන්දු වුණා. ඔයාව අනිවාර්යෙන් ජීවත් කරවනවා කියලා. ඔහු කියමින් ඔහුගේ බලය පාවිච්චි කළා. ඇගේ අත් කකුල් ගෙට ගහමින් මෙතනින් යනවා වගේම ඇය ඔහුට ඒ දේ කරන්න එපා කියමින් කෑ ගහනවා. ෂුයාන් මේ වෙලාවේ ඔහුටම පහර කීපයක් ගහගන්න ගම ඔහුව පියවි සිහියට අරගෙන ඊචෙන් ඉන්න තැනට යනවා. බායිජියෝගේ මරණය ගැන දුක් වෙමින් ඊචෙන් අඬමින් ඉද්දි ෂුයාන් ඔහුව සනසන ගම කොහොම හරි දේවල් දරා ගන්න. මොකද ඔයාට ඊට වැඩිය වැදගත් දේවල් කරන්න තියෙනවා කියනවා. ඒ වගේම මගේ තනි වචනේ මායාවන් ඔයාට එකපාරක් වැඩ කළා. ආයිත් වෙන්සොන් බාධකයේ කඩද්දි ඒක වැඩ කළේ නැත්තේ ඇයි කියලා ඔයා දන්නවද කියලා ෂුයාන් ඇහුවාම ඊචෙන් ඒ ඇයි කියලා අහනවා. ඔයාට පියාපත් ලබා දෙද්දි ඒක වැඩ කළේ ඔයා ළඟ ලීලුන්ගේ යක්ෂ බලය තිබ්බ නිසා. මගේ තනි වචනේ මායාව ඔයාව ලීලුන් විදිහට අඳුනගත්ත නිසා කියනවා. ඒත් ඔයා බාධකයේ ඇතුලේ ඉද්දි ලීලුන්ගෙන් ලැබුණ බලය ඔයා මට ආයිත් දීලා තිබ්බ නිසා ඔයාට ආයිත් මගේ තනි වචනේ මායාව වැඩ කළේ නෑ කියලා ෂුයාන් විස්තර කියනවා. ලීලුන්ට හැමදාම ඕන උනේ ඔයාව මරලා දාන්න. ඒත් ඔයාට ඔහුගෙන් ලැබිච්ච බලය නිසා ඔයාගේ ජීවිතය බේරුණා. මේ ලෝකෙ ගොඩක් පැටලුම් කර්ම වලින් නිර්මාණය වෙලා තියෙන්නේ කියලා ෂුයාන් කියනවා. ඉංග්ලේගේ මරණය නිසා බායිජියෝගේ ජීවිතය බේරගන්න පුළුවන් වුණා. බායිජියෝගේ සහ ලීලුන්ගේ මරණ නිසා ඔයාගේ ජීවිතය බේරගන්න පුළුවන් වුණා කියලත් කියනවා. ඒ වගේම මගේ මරණයේ බර සහ වේදනාව බින් ඊ කෙනෙක් විදිහට ඔයා ජීවිත කාලයේම දරාගන්න ඕනි කියලත් කියන ගම මේක තමයි වෙලාව. අපි මුලින්ම මුණ ගැහුණ වෙලේ උන පොරොන්දුව ඉෂ්ට කරන්න කියලා ඊචෙන්ට කියනවා. අපිට වෙනත් තේරීමක් නැද්ද කියලා ඊචෙන් ඇහුවාම බින් ඊ සහ ඉංග්ලොන්ට වෙනත් තේරීමක් තිබ්බද කියලා ෂුයාන් අහනවා. ඉංග්ලොන් සියලුම ජීවීන් බේරගත්තා. ඊට පස්සේ පරම්පරාවල අය ඔහුව යක්ෂයෙක් විදිහට හැඳින්නුවා. ඒ වගේම බින් ඊ යක්ෂ ඝාතකයෙක් විදිහට දැකලා දෙවියෙක් විදිහට වන්දනාමාන කළා. ඒත් ඔහු මිනිසෙක් විදිහට හුදකලාවේ ජීවත් වෙන්න තීරණය කළා කියමින් මේක මහ විකාර ලෝකයක් කියනවා. ෂුයාන් මේ වෙලාවේ අපේ ගිවිසුම මතකද කියලා ඇහුවාම ඊචෙන් ඔව් කිව්වහම කරුණාකරලා මේ පාර ඉලක්කය අත්හැරගන්න එපා කියලා කිව්වහම ඊචෙන් ඔහු වෙතට කඩුව දික් කරනවා. මම දන්නවා මේක තනියෙන් ඔයාට කරන්න බෑ කියලා. ඒ නිසා මම බොහෝ කාලයකට කලින් තීරණය කළා කියද්දිම ඊචෙන් ඔහුට කඩුවෙන් අනිනවා. ඔයා මම වෙනුවෙන් තේරීමක් කරන්න ඕනේ නෑ. මේක මගේ තීරණය. මගේ ආදරණීය මිතුරා මරා දැම්ම වේදනාව මම ජීවිත කාලය පුරාම දරා ගන්නවා. ඔයා මං වෙනුවෙන් ඒක දරා ගන්න ඕනේ නෑ කියලා ඊචෙන් කිව්වහම ඔයා තාමත් ඒ වගේමයි කියලා ෂුයාන් කිව්වහම ඊචෙන් කඩුව එළියට ඇදලා ගන්නවා. වෙන් ෂියාओ මේ වෙලාවේ අමාරුවෙන් බඩගාගෙන ෂුයාන්ව හොයාගෙන එනා වගේම ඇයව බැඳලා තියෙන බැමි මේ වෙලාවේ අතුරුදහන් වෙලා යනවා. ඉතින් ඇය ෂුයාන් ඉන්න තැනට යනවා වගේම ඊචෙන් ඇයව දැකලා ඔහු අතේ තියෙන කඩුව බිම දානවා. අමාරුවෙන් ඉන්න ෂුයාන් වෙන් ෂියාओ තුරුල් කර ගන්නවා වගේම ෂුයාන් මේ වෙලාවේ ඇගේ ශරීරයේ තියෙන විෂ සියල්ලම ඔහු වෙතට උරා ගන්නවා. මම පුදුමාකාරයි නේද කියලා ඔහු ඇහුවාම ඇය ඕ කියනවා. ඔහු ඇගේ කඳුළු පිහදාන ගම මම දන්නවා ඔයා දුකින් කියලා. ඒ ජීවිතය කෙටි. ඒ නිසා වැඩි වෙලාවක් දුක් වෙන්න එපා. මං ගැන දුක් වෙමින් ජීවිතේ ඉතුරු කාලය ගත කරනවා දකින්න මම කැමති නෑ. ඒ වගේම ඔයාගේ කඳුළු සියලු ජීවීන් බේරගන්න භාවිතා කරන්න ඕනේ. මං වෙනුවෙන් ඔවුන්ට වැටෙන්න දෙන්න එපා කියමි. ඔහු මේ වෙලාවේ මිය ගිහින් අතුරුදහන් වෙන්න ගන්නවා. ඔයාට මේ වගේ ඉක්මනින් මැරෙන්න ඕනුනේ නෑ. ඒ වගේම ඔයා කිව්වා හැම වෙලේම මාත් එක්ක ඉන්නවා කියලා.
ඔයා මට බොරු කිව්වා කියමින් වෙන්ෂියා ඕ මේ වෙලාවේ අඬන්න ගන්නවා. ඔහුගේ අනිෂ්ට ශක්තිය වාතයට මේ වෙලාවේ අතුරුදහන් වෙලා යනවා වගේම ඔයාලා හැමදෙනාම මුණ ගැහුණ එක ලස්සන දිග හීනයක් වගේ. ඒත් හීන කියන දේවල් හැමදාම අවසන් වෙනවා. ඒ නිසා මේක තමයි වෙලාව මට යන්න කියලා ෂොයාන් කියනවා වගේම මේ වෙලාවේ වැස්සක් වහින්න ගන්නවා. ඉතින් මේ වැස්සට තෙමන ලෙඩ වුණ නගරවැසියන් සියලු දෙනාටම ආයිත් සිහිය එනවා. මම මගේ පොරොන්දුව ඉටු කළා. ඒත් ඔයා ඔයාගේ පොරොන්දුව ඉටු කළේ නෑ කියලා බොරුකාරයා කියලා ඊචෙන් ෂුයාන්ට කියද්දි යන්න තියෙන මාර්ගය ගොඩක් දුරයි. දුෂ්කරතාවලින් වගේම අනතුරු වලින් පිරීලා තියෙන්නේ. ඒ නිසා අනිත් පිරිසව ඔයා විසින් ආරක්ෂා කරන්න ඕනි කියලා ෂුයාන් කියනවා ඊචෙන්ට මේ වෙලාවේ ඇහෙනවා. ඉතින් මේ වෙලාවේ වැටෙන වැස්ස දිහා බලන් ෂුයාන් අතීතෙදි කියපු දේවල් ගැන කල්පනා කරන වෙන්ෂියාෝ යක්ෂයන් මැරුණට පස්සේ අහසේ තරු බවට පත් වෙනවා. ඒත් මම වැස්සක් බවට පත් වෙනවා. එතකොට වැස්ස වැටෙන හැම වෙලාවකදීම මම ඔයත් එක්ක එකට ඉන්නවා කියලා හිතන්න පුළුවන් කියලා ඔහු කියපු එක ඇයට මේ වෙලාවේ මතක් වෙනවා. කාලය ගත වෙනවත් එක්කම නගරේ ඉන්න මිනිස්සු තමන්ව බේරගන්න ෂුයාන් කියන නපුරු යක්ෂයා කරපු කැපකිරීම් ගැන කතා වෙන්න ගන්නවා. ඒ වගේම එදා ෂුයාන් මිය ගියාට පස්සේ වැහැපු වැස්ස දවස් 3ක් තිස්සේ එක දිගට වැස්සා වගේම යක්ෂයෝ කියන්නේ නරක જાතියක් නෙමෙයි වගේම හැම මිනිස්සයම යහපත් නෑ කියලත් කතා වෙනවා. ඉතින් මේ කතා බහට ඇහුම්කන් දෙන වෙන්ෂියාෝ ෂුයාන් දීපු අත්පලඳනාව දිහා බලාගෙන ඔහුව මතක් කරනවා. අපේ ආදරය සදාකාලිකවම පවතිනකල් වෙනස් වෙන ලෝකය ගැන අපිට බය වෙන්න දෙයක් නැහැ කියලා මේ පළඳනාවේ එක පැත්තක කැටයම් කරලා තියෙනවා. මේ වෙලාවේ මෙතෙන්ට ඊචෙන් එනවා. කලින් දවසක යක්ෂයෝ විදිහට දිග අලු කෙස් තියෙන අය තමයි අපි ලස්සන අය විදිහට දකින්නේ කියලා ෂුයාන් කිව්ව විදිහට ඊචෙන්ටත් දැන් අලු කෙස් තියෙනවා. මහා යක්ෂයාගේ මරණය ගොඩක් වටින එකක් වගේ. මොකද දැන් මිනිස්සු ඔහු ගැන කතා වෙනවා කියලා වෙන්ෂියාෝ කිව්වහම ඊචෙන් ඒක අනුමත කරනවා. ෂොයාන්ගේ අවසාන මොහොතේදී බං බලාකුළු කඩුවේ තාක්ෂණය භාවිතා කරලා මම ඔහුගේ ආත්මෙන් කෑල්ලක් ලබා ගත්තා. ඔහුට ජීවත් වෙන්න අවස්ථාවක් දෙන්න. ඒක හරියට ලීලුන්ට කරපු දේ වගේ කියලා ඊචෙන් කියනවා. ඔබට තාමත් ඒ ආත්ම කොටස හොයාගන්න බැරි වුණාද කියලා වෙන්ෂියාෝ ඇහුවාම මගේ වලාකුළු කඩුවට විතරයි ඒ ආත්ම කොටස අඳුනගන්න පුළුවන්. ඒ නිසා මං ඔහුව හොයාගන්නකල් ඔහුට ලෝකේ පුරා සැරසරමින් ඉන්න වෙන්නේ කියලා ඊචෙන් කියනවා. මාස ගාණක් ගත වුණා. ඒත් ඔහුගේ අන්තිම ආත්ම කොටස කොහෙද කියලා මට තාමත් හොයාගන්න බැරි වුණාත් කියනවා. මේ වෙලාවේ මෙතනට සීජින් එනා වගේම යක්ෂ දඩයම් කාර්යාලයේ කටයුතු නිසා ඔබ කාර්යබහුලයි නේද? එහෙම එකේ මෙතනට එන්න වෙලාවක් තියනවද කියලා ඊචෙන් ඇහුවාම මම කොයිතරම් කාර්යබහුල වුණත් මගේ යාළුවෝ වෙනුවෙන් කාලයක් වෙන් කරගන්න පුළුවන් කියලා සීජින් කියනවා. යක්ෂ දඩයම් කාර්යාලයට අලුතෙන් අයව බඳව ගත්තා කියලා දැනගන්න ලැබුණා කියලා වෙන්ෂියාෝ කිව්වහම සීජින් ඔව් කියන ගම ඔවුන් හැමෝම බායිජියු ෂීහෙන් සහ ඉංලෙයි වගේ වයස්සල අය කියනවා. මට ඉතින් ඒ අලුත් පිරිස පුරුදු කරද්දි ඔවුන් මගේ අවට ඉන්නා වගේ දැනෙනවා කියලත් සීජින් කියනවා. ඔයාගේ නායකත්වයේ යටතේ අලුතෙන් බඳවගත්ත පිරිස අපේ කලින් අය වගේම දක්ෂ වෙයි කියලා ඊචෙන් කියනවා. ඒ වගේම සීජින්ට යක්ෂ දඩයම් කාර්යාලයේ වගකීම බාර දෙන ගම මම කොහොම හරි ලෝකේ පුරා ඇවිදලා ෂුයාන්ගේ ආත්මේ අවසාන කොටස හොයාගෙන එනවා කියලා ඔහු කියනවා. මමත් ආයිත් යක්ෂ දඩයම් කාර්යාලයට එන්නේ නැහැ. මමත් පාලුකරයට යන්න තීරණය කළා කියලා වෙන්ෂියාෝ මේ වෙලාවේ කියනවා. දවසක් රන් ඊ කිව්වා සත්තු තමන්ගේ මුළු ජීවිත කාලයම ගත කරන්නේ කෑම බීම හොයාගන්න. ඒත් මිනිස්සුන්ට ඕනේ තමන්ගේ නිවෙස්වලට ආපහු යන්න කියලා වෙන්ෂියාෝ කියනවා වගේම ෂුයාන් ඔහුට හැමදාම ඕන උනේ මිනිස්සෙක් වෙන්න කියපු එක මතක් වෙලා මම ඔහුගේ ඉටු නොවුන ආශාව ඔහු වෙනුවෙන් ඉටු කරනවා කියනවා. ඊචෙන් යක්ෂ දඩයම් කාර්යාලයට ආපු වෙලාවක බායිජියු විසින් ඊචෙන්ට දෙන්න තියන් හිටපු පෙට්ටිය සීජින් ඔහුට දෙනවා. ඉතින් මේක ඇතුලේ තියෙන නාද වෙන්නේ නැති සීනුව වගේම වෙදපොත් දැකලා බායිජියු ඔහුට කියන්න හදපු පණිවිඩය තේරුණා කියලා ඊචෙන් කියනවා. මොකද කලින් දවසක බායිජියු කියවමින් හිටපු වෛද්‍ය පොතක තිබ්බ වචන ඊචෙන් ඔහුට තේරෙන්නේ නැහැ කිව්වහම මටත් සමහර වචන තේරෙන්නේ නැහැ. ඒ නිසා මං ඒවා ශබ්ද නගා කියවන්නේ නැහැ. එතකොට කවුරුත් මට ඒ වචන කියවන්න බෑ කියලා දැනගන්නේ නැහැ කියලා බායිජියු කියනවා. ඉතින් බායිජියු ඔහුගේ සීනුවේ නාද වෙන කොටස ගලවලා
කියලා. මේ වෙදපොත එක ඊචෙන්ට ලබා දීලා තියෙන්නේ. සද්ද ඇහෙන්නේ නැති තාක්කල් මේ පොතේ තියෙන වචන ඔයා දන්නේ නෑ කියලා කවුරුත් දැනගන්නේ නෑ කියන එක අදහස් කරන්නේ කියලා ඊචෙන්ට වැටහෙනවා. ඒකේ තේරුම බාජිව්ව කවදාවක්වත් ඔහුට අමතක කරන්න එපා කියන එක කියලා තේරුම් ගන්න ඊචෙන්ට ඔහුව මතක් වෙනවා. වෙන්ෂියා ඕ පාලුකරයට යනවා වගේම ෂොයාන් සහ ඇය මහා යක්ෂයා වෙන්ෂියා ඕ ජීවත් වෙලා ඉන්න තාක්කල් ඇයත් එක්ක ඉන්නවා කියලා අත්සන් කරපු ගිවිසුම මෙතන තියෙන ගලක් උඩින් තියෙනවා. ඉතින් මේ වෙලාවේ ඇය ඔහු ගැන කල්පනා කරමින් ඉන්නවත් පෙන්නනවා. ඊචෙන් ෂුයාන්ගේ ආත්මෙ ඉතුරුණ අන්තිම කෑල්ල හොයාගෙන ලෝකෙ පුරා ගමන් කරනවා වගේම ෂුයාන්ගේ වයසත් එක්ක මම ඔහු ඉදිරියේ කුඩා ළමයෙක් විතරයි. ඒත් ඔහු මගේ හැසිරීම් දරාගත්තා කියලා ඊචෙන් ඔහු ගැන කල්පනා කරමින් හිතනවා. දීර්ඝ ගමනක් අවසානයේ ඊචෙන් විවේක ගන්න නැවතුන වෙලාවක ඔහු ළඟට කොලයක් පාවෙලා එනා වගේම මේ පාවෙලා එන්නේ වෙන්ෂියා ඕ සහ ෂුයාන් අත්සන් කරපු ගිවිසුම. මේ ගිවිසුම බලන ඊචෙන්ට ඒකේ අස්සනේ තිබිලා ෂුයාන්ගේ අවසාන ආත්ම කොටස හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් ආයිත් මේ ලෝකෙට ෂුයාන්න ගේන්න පුළුවන් කියන ලස්සන බලාපොරොත්තුව වගේම යාළුකම වෙනුවෙන් යාළුවන්ට කරන්න බැරි දෙයක් නෑ කියන පණිවිඩය අපිට දෙන ගමන් මේ ලස්සන කතාව අවසන් වෙනවා. අද නම් අනිවාර්යෙන් කතාව බලපු හැමෝගෙම ලයික් එකක් වගේම කමෙන්ට් එකක් බලාපොරොත්තු වෙනවා.